ආයිබෝවන් දුවේ පුතේ. මම නැනේයයිකි නිර්මාර්තු විදිහට අද ඔයාලත් එක්ක කතා කරන්නේ හරිම සතුටින්. මීට වසර කිහිපයකට කලින් මමත් ඔයාල වගේම ඕලෙවල් ඒලෙවල් විභාගවලට මුහුණ දුන්නා. රෑ නිදිමරාගෙන පාඩම් කරනකොට සමහර වෙලාවට මට තවම මතකයි අමාරු තීරිය එකක් තේරුම් ගන්න බැරුව මම කොච්චර අසරණ වුණාද කියලා. ඉතින් ඒ වෙලාවේ මට ඒව කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඇත්තෙන්ම මගේ අධ්‍යාපන ගමනේ ලොකුම ශක්තිය වුණේ මගේ දෙමව්පියන්, ගුරුවරුන් සහ කැම්පස් එකේ ලෙක්චර්ස්ලා. ඉතින් මම දැක්කා ගුරුවරුන් පන්තිජි කොච්චර මහන්සිලා ඉගෙනුවත් ගෙදර ඇවිල්ලා තනියම පාඩම් කරන ළමයෙකුට තවත් සපෝට් එකක් අවශ්‍ය වෙනවා. අන්න එතනයි මම හිස්තැනක් දැක්කේ. අන්න ඒ නිසා තමයි මම තීරණය කරේ දෙමව්පියන් සහ ගුරුවරුන්ට බරක් නොවි සිසුන්ට තනියම ඉගෙන ගන්න උදව් කරන තාක්ෂණික විසඳුමක් හඳුන්වා දෙන්න. ඒක තමයි නැනේ අය එක. මේක ඔයාලගේ එක්සෑම් ස්ට්‍රෙස් එක සක්සස් එකක් බවට පත් කරන්න පුළුවන් ස්මාර්ට් මිතුරේ. නැනේ එක හරහා ඔයාලට ඔයාලගේ සබ්ජෙක්ට් වල තියෙන විෂය කරුණු ලේසියෙන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ඒකත් එක්ක කරන chat ඔක්කොම සේව් කරගන්න, ඒවට ෆ්ලෑෂ් කාඩ් ජෙනරේට් කරන්න, මේ වගේ තව ගොඩක් ෆීචර්ස් මේක ඇතුලේ තියෙනවා. මේ ෆීචර්ස් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මම ආරාධනා කරනවා හැම ශ්‍රී ලාංකික සිසුවෙකුටම පරණ විදිහට ඉගෙන ගන්න නැතුව අලුත් ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න දැම්ම ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා නැනේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මං ආසයි ඔයාලත් මං වගේම හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා සමාජයට රටට වැඩදායි පුද්ගලයෙක් වෙනවට. ඉතින් ඔයාලගේ ජයග්‍රහණය තමයි මගේ සතුට. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.